මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි ආදරණීය දරුවනි ඔබත් මමත් අද සුද්ධෝසතියේ අඟහරුවාදා දිනට ඇතුල් වෙලා තිබෙනවා. මම අහන ප්‍රශ්නයක් ඔබගෙන්. ඒ තමයි කවුද වැඩියෙන් පව් කරේ? ජුදාස්ද නැත්නම් පේදුරුද? ජුදාස්ද නැත්නම් පේදුරුද? ජුදාස් උන්වහන්සේව පාවා දුන්නා. ඔබ හිතනවා ඔහු තමයි පව්කාරයා කියලා. පේදුරු ප්‍රතික්ෂේප කළා. 3 වතාවක්. මට නම් දැනෙන්නේ පේදුරු තමයි වැඩිම පව් කළේ. 3 වතාවක් උන්වහන්සේව අතහැරියා. ප්‍රේම කළ ළඟින්ම හිටපු නායකත්වයේ දුන්න උන්වහන්සේ තමයි. නමුත් මෙතන වෙනස් කාරණයක් තියෙනවා ප්‍රේමවත් සහෝදර සහෝදරියනි. ජුදාස්ට උන්වහන්සේගේ සමාව අයිති කරගන්න, උන්වහන්සේගේ කරුණාව අයිති කරගන්න බැරි වුණා. අද දවසේ මේ පරිච්ඡේදය තුල, අද කියවන පරිච්ඡේදය තුල මේ කරුණු දෙක ගැනම උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ කියනවා ජුදාස්ට ඔබ මාව පාවා දෙනවා. පේදුරුට කියනවා ඔබ මාව ප්‍රතික්ෂේප කරනවා. 3 වතාවක් කුකුලා හඬනවා. මේ හැම අවස්ථාවකදී උන්වහන්සේ ඔවුන්ට කරුණාව දෙන්න බලාපොරොත්තු වෙනොයි මේ කරන්නේ, මේ දේ කියන්නේ. නමුත් එක්කෙනෙක්ට පුළුවන් වුණා උන්වහන්සේ කරුණාවට සහ සමාවට අයිති වෙන්න. ඔහු තමයි අපේ සභාවේ නායකයා, සභාවේ ඉඳේරා. ඔබටත් මටත් ආරාධනා කරන්නේ උන්වහන්සේගේ කරුණාවේ පණිවිඩය අයිති කරගන්න, පුද්ගලයෙක් බවට පත් වෙන්න, උන්වහන්සේගේ සමාව අයිති කරගෙන මේ ලෝකයට ඒ සමාව ගෙන යන පේදුරු කෙනෙක් බවට පත් වෙන ප්‍රේමාන්තේනී සහෝදර සහෝදරයනි. ඔබ හැම දිනාටම ජේසුස් පිටයි.